එකම sentence එක සුළු වෙනසක් වුණාම තේරුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. ඊයේ තමයි ඒකේ පළවෙනි පාඩම කරේ. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් මම link එක දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා පළවෙනි පාඩමත් ඉගෙන ගන්න පුළුවන්. ඊයේ අපි කතා කරා active voice, passive voice ගැන. structures. active voice structure එකකට හදපු sentence එකක් passive voice structure එකට දාලා කිව්වහම තේරුම කොච්චර ප්‍රමාණයක් වෙනස් වෙනවද කියන එක. අපි ඉස්සලාම active voice structure එක පොඩ්ඩක් මතක් කරගමු. doer, verb, object. passive voice structure එක තමයි මේ. active voice I give money. මම සල්ලි දෙනවා. passive voice I am given money. මට සල්ලි දෙනවා. I give money. මම සල්ලි දෙනවා. I am given money. මට සල්ලි දෙනවා. කොච්චර වෙනස් වුණාද ඒ sentence එක. active voice I ask. මම අහනවා. passive voice I am asked. මගෙන් අහනවා. active voice I inform. මම දැනුවත් කරනවා. passive voice I am informed. මාව දැනුවත් කරනවා. active voice I send emails. මම emails යවනවා. passive voice වලින් මාව විවිධ කාර්යාවල වලට යවනවා. I am sent to different offices. දැන් ඔයාලට පුළුවන් active voice, passive voice structures යදාගෙන different meanings තියෙන sentences හදන්න. ඉතින් පරිස්සම් වෙන්න ඕන. sentence structure එක වෙනස් වුණොත් වෙනස් තේරුමක් තමයි ඔයගොල්ලෝ අනිත් අයට කියන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් sentence patterns ගැන ඉගෙන ගමු. ඔයාලා active voice, passive voice first lesson එක බැලුවේ නැත්නම් description box එකේ link එක. එතනින් ගිහලා පළවෙනි lesson එක බලලම මේ lesson එකත් බලන්න.